මෙහෙම සංසාර චක්‍රයක මේ ලෝක සත්‍යය යන්නේ. ඒ අතර තමයි අපිත් බණ කියන්නේ. ඒ අතර තමයි අපිත් බණ කියන්නේ. ඉතින් ගුණවත්කම් වලින් ඇතුළ පෝෂණය වෙලා නැත්තම් තථාගත ශ්‍රී සද්ධර්මයේ නැමැති සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරලා අවබෝධ කරගත්ත ධර්මයේ නැමැති උත්තම දේ අර නීච හිත්වල කොහොමනම් තියන්නද? ඒ හිත්වල කොහොමද තියන්නේ ධර්මයේ? ඇතුලේ ගුණවත්කම් නැතුව මේ ඔක්කොම අගක් මුලක් නැතුව තේරෙන්න නම් කල්යාණ මිත්‍රය සුරු කරන්න ඕන. ඊළඟට පූජාච පූජනීයාන පිළියුත්තම් පුදන්න ඕන. සංඝයාට ගරු කරන්න ඕන. ශාස්ත්‍රඥ වහන්සේ සීකරගෙන මෙවැනි පුද පූජා කරන්න ඕන. මාසය බෝධි වඳින්න ඕන. කර්ම කිවි කිවි පින් ගොඩාක් මතුවෙනවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වරදින්නේ පිළිවෙලටමයි තියෙන්නේ. සත්පුරුෂය ඇසුරු කරන්න ගත්ත ගමන් පුදනේව වැඩි කරන්න ඕන. පූජාච පූජනීයාන. එතකොට තමයි පින් විපාක දෙන්න පරිසරයක් හැදෙන්නේ. ඒකට කියනවා පතිරූපදේශය කියලා. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා. අසංකේය කල්ප ගණන් කලින් කරපු පින් එනවා උඩට. පුබ්බේච කත පුඤ්ඤතා. පිළිවෙලක්මයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා ඔය තමයි ගැලවෙන පොට. දියුරණේ කියා දිනවා කිව්වා. එකට කරපු කර්ම එකට විපාක දෙන හැටි කිව්වා. සංසාරේ කර්ම විපාක දෙන විදිහ අනුව අපි මේ hina වෙලා ඉන්නවත් පුදුමයි කියලා කිව්වා. කොල්ලු කෙල්ලන්ට වරදින හැටි කිව්වා. ඊට පස්සේ මේ පාර හරියන්නේ කොහොමද? වැරදින්නේ කොහොමද? මේ විපාක එන්නේ කොහොමද? විපාක යට යන්නේ කොහොමද කියලා කිව්වා. ඒ තමයි මහා මංගල සූත්‍රයේ තියෙන කරුණු ටික. කොහොමනම් මේ පොඩි වෙලාවක් ඇතුළත 38ක් වූ මංගල කරුණු විස්තර කරන්නද? ඒ මංගල කරුණු නම් ඒකාන්තයෙන් මේ සත්‍ය කර්මෙන් ගලව ගන්නවා. ඒ නිසා පින්වත්නි ඔබටද කියන්න තියෙන්නේ පව්කාරයෝ නම් ඇසුරු කරන්න එපා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න. හිත නිවෙන බණ කහන්න. ජීවිතේට යමක් එකතු කරගන්න පුළුවන් යමක් අහන්න. ඒවා කියලා දෙන අය ඇසුරු කරන්න. ඊට පස්සේ වඳින්න පුදන්න පුරුදු වෙන්න. ශාස්ත්‍රඥ වහන්සේට ශ්‍රී සද්ධර්මයට ගරු කරන්න. ආර්ය මහා සංඝ රත්නයට ගරු කරන්න. පුදන්න පුරුදු වෙන්න. ඇද හොයන්න පුරුදු වෙන්න එපා. මම දහම් පාසල් යන කාලේ ඔන්න ආමඳුර කියනවා දේශරයක් කරන් වරින් බම් කියලා හාඳුනෝ මම අපි යනවා හාඳුනේ සල්ලි නම් පස්සේ දෙන්නම් කියලා ඊළඟන වරින් කඩ මණ්ඩියට දුවගෙන යනවා. කඩ මණ්ඩි එක්තරා කඩේකින් රේසරයක් කියලා කාටද හාඳුරන්න සල්ලිකෝ පස්සේ දෙන්නම් කිව්වා. හාඳුරන්න කියාපන් අය වැඩි කියලා අපි දැන් රේසරේ රන් දුවගෙන එනවා. ඒ මිනිස්සුම කඩ මණ්ඩියේදී කතා වෙනවා. හාඳුරු පිරිකර විකුණනවා බං කියලා. හාඳුරු පිරිකර විකුණන ඇදී හොයනවා. රේසරේ පූජා කරන්න කික් නැහැ. වැවෙන රැවුල මේ ගස් වලින් කපා ගන්න බෑ. ඒකට රේසරයක් ඕන. ඒ රේසරේ ගන්න කාසි පණමක් ඕන. අවශ්‍යතා ඉදිරියේ ගොඩාක් අයට ශිල්පද අමතක වෙනවා. ඔක්කොම හේතුඵල ධමයටම සිද්ධ වෙනවා.
එක එක්කෙනාගේ ඇද හොයන්නේ නැතුව කීල් කෙනෙක් ඉදුණට පස්සේ ඉදින් ඇවරි පළවෙනි ඇවරිය පන්සලට පිටුවා නම් පූජාංශ පූජනීය. ආශ්‍රයයක් ගත්තට පස්සේ වීබර පන්සලට ගිහිල්ලා දැම්මනම් පුදලනේ මේ ඉඩම් කඩම් හරි හම්බ කරගත්ත ආත්මතු පරම්පරාවකට පින්නේ රස්සාවක් ගත්තට පස්සේ හම්බින පඩියෙන් රේසරයක් බ්‍රෂ් එකක් ඊළඟට ටූත් පේස්ට් එකක් මොනවාරි බිස්කට් එකක් තුවාය පිදුවන මොකක්වත් නැහැ. අනිත් අයගේ අසුචි වලට ඇඟිල්ල ගගා ඉන්න ලෝක සත්‍ය පුරුදු වෙලා තමන් ඇඟිල්ල ගහලා කියනවා මේක ගඳයි බං කියනවා. ඒකමයි ඒ අසුචි වලට ඇඟිල්ල ගැහුවේ. මේ අපි විඳවනවා මන්දිද මේ අනිත්‍යුන්ගේ ඒවා හොයන්න. ඒ නිසා පුදන්ට පුරුදු වෙන්න ඕන ඇදපුද හොයන්න නෙවෙයි. පූජාච පූජනීයන. එතකොට තමයි පතිරූපදේශ වාසෝච. නැත්තම් රුවන්වැලිසෑය යහතියෙද්දී මේ අපායක් හදාගනි. රුවන්වැලිසෑය ඉදිරියේ දෙව්ලොව හදාගන්නේ සත්පුරුෂ ඇසුර තියෙන කෙනා. සත්පුරුෂ ඇසුර තියෙන කෙනා. ඒ නිසා සත්පුරුෂ ඇසුර කරන්න, කල්යාණ මිත්‍රය ඇසුර කරන්න, ධර්මය අහන්න. මේ කන් දෙක ලැබුණේ සංසාරේ පිනකට. කන් ඇහෙන්නේ නැති බීරි මිනිසෙක් දැක්කොත් අපිට හිතෙනවා මොන් සංසාරේ කොච්චර පව් කරලා ඇතිද කියලා. එහෙනම් අපේ සවම්පත් දෙක ඇහෙන්නේ පිනකට. ඔය ඇහෙන කන් දෙකෙන් බලන්න දවසේ වැඩිපුර මොනවද අහන්නේ කියලා. දුක් අදෝන, බැරි බැරියාව, නැති නැරියාව. ඕවා දවසේම අහන්නේ. කච්ච කච්චි අනේ මේ හිත සූපත් කරන බණපදයක් පැයක් හරි අහන්න නැත්නම් දවසකට සූපත් වෙනවා. කවදා හරි සූපත් වෙනවා. මේ අහන බණෙන් කවදා හරි සූපත් වෙනවා. සාරා සංකී කල්ප ලක්ෂ 4කට කලින් ගෞතම කියන නාමය ආපු කෙනා සූපත් වුණා. ධර්මය අහන අය කවදා හරි සූපත් වෙනවා. සංසාරේ කර්ම චක්‍රයෙන් දැන් බැටකකා අමාරුවෙන් සිල් රැක්කත්, අමාරුවෙන් බණ භාවනාව කළත්, අමාරුවෙන් ජීවිතේ ගෙට ගහගෙන ගියත් බණ අහන්නක නතර කරන්න එපා. ඔය දුක් වලින් ඔබ සූපත් කරන්නේ අහන තථාගත ශ්‍රී සද්ධර්මයයි. ඒකයි. ඒ නිසා ඔය ක්‍රමයට මහා මංගල සූත්‍රය තේරුම් ගන්න.